සුබ දවසක් ඔයාලා හැම දිනාටම. ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මේ දවස්වල ඔයාලට එක දිගට වීඩියෝ ගේන්න බැරි වුණා. ඒත් පුළුවන් විදිහට වීඩියෝ ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කරනවා. මොකද ඔයාලා දන්නවනේ අපි YouTube නාලිකාව යන්නේ traveling සම්බන්ධ වීඩියෝ සහ පුරාවිද්‍යාත්මක ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් වීඩියෝ තමයි අපි ගෙනෙනු ලබන්නේ. හොඳයි. අද යාළුවෙක් එක්ක එයාගේ වැඩකට පොඩි ගමනක් යන ගමන් ඉන්නේ. ඉතින් යන ගමන් දැක්කේ පරිසරය මට හිතුණා ඔයාලට පෙන්වුවොත් හොඳයි කියලා. මොකද ඒ තරම්ම තම සුන්දර පරිසරයක් තමයි අපි මේ යන පාර දෙපැත්තේ තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්න මේ පරිසරයේ සුන්දරත්වය මොන වගේද කියලා ඔයාලට තම සුන්දර තැන් කිහිපයක්ම දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් මම දන්නවා ඔයාලත් පරිසරය විඳින්න කැමති ඇති. පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමට කැමති ඇති. ඒ වගේම තමයි පරිසරයේ තියෙන සුන්දර දේවල් දැක බලා ගැනීමට අනිවාර්යයෙන්ම කැමති ඇති. ඒ නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ඔයාලට ගොඩක් දේවල් දැක බලා ගැනීමට හැකියාවක් ලැබෙනවා. පරිසරය කියලා කියන්නේ මිනිසාට ඉතාම සමීප දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම පරිසරය ආරක්ෂා කර ගැනීමටත් අපි හැම විටම කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ දේත් මතක් කරන ගමන් වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම ඔයාට දැනෙන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙකුට දැක බලා ගැනීම සඳහා පුළුවන් නම් වීඩියෝ එක ෂෙයාර් පාරකුත් දාන්න කියලා මතක් කරනවා. ඒ ඉදිරියටත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැම දිනාටම සුබ දවසක්. කොහෙද? Bila ගෙවලක් තියෙන කරාන. මම කැම්ප් එකද? කැම්ප් එක කැම්ප් එක ඇතුළට යන්න බැරිද ඔයාලා? බිල් ගන්න යන්න බෑනේ. මේ ට්‍රේනින් කොලෙජ් එකක් එක්ක තියෙනවනේ. සඳුන්පුර වගේ වරක. ඒකේ මේ කොටසක් ගන්නද මේකනේ? හරි තියෙන පන්සල. Nani good.